අයිබෝන් සුබ දවසක් ඔබට අදත් අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම වාසනාවන්ත ඒ වගේම හැම කෙනෙක්ම බොහොම ප්‍රීතියෙන් කෙලි දෙලෙන් ගත කරපු බක් මාසයත් හිමින් හිමින් ගෙවිගෙන යනවා. අපේ වටපිටාව අපට බක් මාසයේ වෙනුවෙන් බොහොම හොඳ සුන්දරතාවයක් එකතු කරා. ඒ වගේම තමයි අපේ නිවසට එකතු වෙන නෑ හිතවතුන් මේ හැම කෙනෙක් එක්කම ඒ සුන්දර බව, ඒ වාසනාවන්ත බව, ඒ භාග්‍යවන්තකම අපි භුක්ති විඳා. හැබැයි බක් මාසයේ ක්‍රමක්‍රමයෙන් ගෙවිලා ගියත් මේ වන විටත් ඔබේ නෑ හිතවතුන් ඔබේ නිවසට එනවා ඇති. ඒ අවුරුද්දේ ප්‍රීතිය තවමත් ඔබ සමරනවා ඇති. එහෙමනම් ඒ සැමරීමට ඔබේ කෑම මේසෙට එකතු කරන්න පුළුවන් බොහොම රසවත් දෙයක් ගැන අදත් අපි ඔබත් එක්ක කතා බහ කරන්න සූදානම් හරිස්චන්ද්‍ර අසමැදුරේ. මොකද දේශීය ආහාර සම්බන්ධයෙන් කතා බහ කරනකොට හරිස්චන්ද්‍ර නිෂ්පාදනත් එක්ක අපේ දේශීය කැවිලි වර්ග හදා ගන්නට ඉඩකඩක් තියෙනවා වගේම බටහිර පන්නේට සකස් කරන ආහාර වෙනුවෙන් එහෙම නැත්නම් මේ සතුට බෙදා හදා ගන්න උත්සව අවස්ථාවන් වෙනුවෙන් පවා අලුත් නිෂ්පාදන එකතු කරන්න ඒ ඔස්සේ රසවත් කෑම හදා ගන්නට හැම විටම හරිස්චන්ද්‍ර නිෂ්පාදන අපිට උදව් වෙනවා. එනිසායි අද හරිස්චන්ද්‍ර අසමැදුරෙන් අපි එවැනි දෙයක් ගැන ඔබත් එක්ක කතා කරන්න හිතුවේ. හරිස්චන්ද්‍ර අසමැදුර අපේ මුළුතැන්ගේ බොහෝම පොහොසත්. ඒ කියන්නේ මේ එකතු වෙන කලමනාවලින් නෙමෙයි අපේ හරිස්චන්ද්‍ර නිෂ්පාදන සමග අපි ඔබට ලබා දෙන දැනුමෙන්. මොකද හැමදාමත් හරිස්චන්ද්‍ර අසමැදුරෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන අපේ ප්‍රවීණ සූපවේදිනිය මේ දැනුමෙන් බොහොම පොහොසත් කෙනෙක්. ඒ නිසා ඇගේ දැනුම ඔබත් එක්ක බෙදා හදා ගන්න ඔබව ඒ ඔස්සේ තවදුරටත් දැනුවත් කරන්න තමයි ඇය උත්සාහ ගන්නේ. හැමදාමත් අපේ ආහාර රටාවෙන් වියකිලා යන ආහාර ගැන වගේම අලුත් ආහාර සංස්කෘතීන් නැත්නම් අලුත් ආහාර රටාවන් පිළිබඳව අපිට හඳුන්වා දෙන්නත් ඒ උත්සාහ කරනවා. ඒ නිසා අද දවසේදීත් ඒ උත්සාහයේ තවත් පියවරක් තමයි අපි තියන්න සූදානම්ින් ඉන්නේ ඈත් එක්ක. බොහොම සතුටින් අපි ඔබ දුමියෝ පිළිගන්නවා. ආයිබෝන් සුබ දවසක් නන්දනී අතුරුකොල්ල මහත්මිය. ආයිබෝන් පුතා හැම කෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. දැන් අදත් අපි කෑම මේසේ හරිම ලස්සනයි. දැන් අපි අවුරුදු මාසයේ අවසාන කාලේ ඉන්නේ මේ. තවමත් අපේ ගෙවල්වලට නෑ හිතවතුන් එනවා. ඒ වගේ කෙනෙක්ට සුදුසු වෙන ආහාරයක් ගැනද අපි අද කියන්නේ. ඇත්ත වශයෙන්ම පුතා ඉතින් අවුරුදු කියන්නේ චුටි දුවල පුතාලා මට විශේෂයෙන්ම අද විශේෂ දෙයක් කියුවේ අපි හරිස්චන්ද්‍ර අපි මතකද පුතා හරිස්චන්ද්‍ර සුදු කැකුළු නූඩල්ස් එකක් ආවා. ඒකෙන් අපි එදා විශේෂ දෙයක් අදත් මට හිතුණා හරිස්චන්ද්‍ර සුදු කැකුළු නූඩල්ස් කියන්නේ අපි හැමතිස්සෙම බත් තමයි කන්නේ. ඒ බත් වලට විශේෂ දෙයක් අපිට එකතු කරලා තියෙන හරිස්චන්ද්‍ර ආයතනය මොනවාද? හරිස්චන්ද්‍ර සුදු කැකුළු නූඩල්ස්. එතකොට මේ සුදු කැකුළු නූඩල්ස් එකතු කරුවට අපි චුටි දුවල පුතාලා වෙනුවෙන් කියලානේ හැමතිස්සෙම මම කියන්නේ ඒකට ආවේනිකව ඒක හරිස්චන්ද්‍ර සුදු නූඩල්ස් කොහොමද පාට කරලා ලස්සනට මේ අවුරුදු කාලේ විතරක් නෙමේ දරුවන්ගේ උත්සව හැම අවස්ථාවක සුදුසු විශේෂ කෑමක් හදන්න තමයි මගේ බලාපොරොත්තු. හොඳයි. ඒ නිසාම බොහොම වර්ණවත් කෑම මේසයක් අපිට තියෙනවා. අපි කියමු මේ වර්ණ මේ දැනුම ඔක්කොම එකට එකතු කරන් කොහොමද මේ කටයුත්ත කරන්නේ කියලා. අවශ්‍ය වෙන්නේ මොනවද අපිට? අපිට අවශ්‍ය වෙනවා හරිස්චන්ද්‍ර පපඩම්, හරිස්චන්ද්‍ර සුදු සහල් නූඩල්ස්, හරිස්චන්ද්‍ර විනාකිරි, සාමාන්‍ය නූඩල්ස් තෝන මේ හතරම මම පාවිච්චි කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා අන්නාසි, ඉස්සෝ, ඉඟුරු, සුදු ලුණු, මාළු මිරිස්, ලුණු, මිරිස් කුඩු, ඉස්සෝ තඹපු වතුර, සොයා සෝස්, කහ, ගම්මිරිස් කෑලි, ලුණු, සීනි. මේ ටික තමයි තෙල් ටිකක් පාවිච්චි කරනවා. මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. පුතා මේක හදන්න ඉස්සෙල්ලා අපිට විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේ නූඩල්ස් එක තම්බන ක්‍රමයේ විශේෂයෙන්ම දැනුවත් කළ යුතුමයි අපේ දරුවන්ව. මං හිතන්නේ ගිය මාසේ නම් මේක තම්බල මෙතෙන්දිම පෙන්නුම් කෙරුවා. අද මට ඊට වැඩි ලොකු වැඩක් කරන්න තියෙනවා මෙතන. අපි දන්නවා වතුර ටික හොඳට උතුරනකොටම දාන්න වතුර ලුණු ටිකක් අමතක කරන්න එපා. ඕනනම් විනාගිරි පොඩ්ඩකුත් එකතු කරන්න. එතකොට අර වර්ණය හොඳට අල්ලනවා. වතුරට දාන්න. තමන්ට මන් දැන් තැඹිලි පාටයි කොළ පාටයිනේ පුතේ. තමන්ට කැමති වර්ණ තියෙනවා. ඒ වර්ණය දාලා නූඩල්ස් ටික තම්බ ගන්න. ඒ වතුරට දාලායි තම්බල තින්නේ අමතක කරන්න එපා. සමහරු හිතනවා මේ තැම්බුවට පස්සේ පාට කලවම් කරලා තියෙන්නේ. තැම්බුවට පස්සේ පාට කලවම් කරන්න එපා. එතකොට අපේ අතෙත් ඇලෙනවා. අර අපි සාමාන්‍යයෙන් නූඩල්ස් තම්බනකොට කහ චුට්ටක් එකතු කරන්නේ. ඒ වගේ වර්ණ එකතු කරන්න. හැබැයි හරිස්චන්ද්‍ර විනාගිරි පොඩ්ඩකුත් එකතු කරන්න. එතකොට ලුණුත් විනාගිරිත් ඒක හරිස්චන්ද්‍ර ඔය තුන එකතු වෙනකොට අර වර්ණය හරි ලස්සනට තියෙනවා. එතකොට තවත් දෙයක් තමයි අපේ හරිස්චන්ද්‍ර සුදු කැකුළු නූඩල්ස් අපි වතුර පෙරන්නේ නැහැ. මොකද මේක පෝෂණීය යුතු දෙයක්. හාල්නේ වතුර පෙරන්න එපා. හොඳට අර අපි දන්නවා ගෙවල් වල තම්බන ක්‍රම. හොඳට වතුර බේරෙන් දාලා ටිකක් වෙලා ගියාට පස්සේ ටිකක් පිඟානක තුනී කරන්න. ඒ විදියට හදාගත්ත මට ඉතින් තව හිතුණා ඉතින් මේක අපි හැමතිස්සෙම කෑම මේසේ කලාත්මක භාවයනේ බලන්නේ. සාමාන්‍ය නූඩල්ස් ටිකකුත් කලවම් කරලා මම තිබ්බා. මොකද එතකොට අර ඇස් දෙකට විශේෂ වර්ණයක් හින්දා ඒ දෙක තමයි මේ තියෙන්නේ. අපිට පුතේ ගොඩක් වැඩ තියෙනවා අද කරන්න. ඒකින්ද මම පටන් ගන්නයි හදන්නේ. ඔය ගොඩක් තියෙන වැඩ කොතනින්ද පටන් ගන්නේ? මම ඉස්සෙල්ලම තෙල් ටිකක් ලිපේ තියෙනවා.
මොකද අපේ කෑම මේසේ අද ලස්සන කරන්න තියෙනවා පුතේ මට. අවුරුදු කාලේට අපේ කෑම මේස ගැන අපි වැඩි සැලකිල්ලක් දක්වනවා නේද? ඔව් ඇත්ත වශයෙන්ම. පුතේ අවුරුදු දින චුටි දුවලා පුතාලව අපේ දරුවා අපි හැමතිස්සෙම ඉතින් දැනුවත් කළ යුතුමනේ නේද? දැන් පුතා මේක ඉස්සුවා කැමති නම් Tamanට පුළුවන් සමහර මස් කනවනේ පුතා කුකුල් මස් ටිකක් පාවිච්චි කරන්න. දැන් මේ පුතා ඉස්සුව වතුර ගැන මම විශේෂයෙන් පැහැදිලි කළ යුතුයි. අපි දැන් ඉස්සුව ලෙල්ල තමයි ඉස්සුව ගැන හැම ගොඩක් තියෙන්නේ නේ. ඉස්සන්ට වැඩිය. ඒ ඉස්සුව ටිකත් හොඳට හොදලා දෙහි කෑල්ලක් එහෙම දාලා හොඳට හොදලා ඉවර වෙලා ඒකට ලුණු, ගම්බිරි සැට කීපයක්, පොඩි කුරුදුපතු කෑල්ලක්, සේර ගහක් දාලා ඉස්සුව වතුර ටික තම්බන්න. ඒකට විනාඩි පොඩ්ඩකුත් දාන්න. තම්බලා පෙරා ගන්න. හැබැයි අමතක කරන්න එපා. තම්බලේ වෙලා හොඳට අර චූටි කටු තියෙනවා හැට පේන්නේ නැති. ඒ කටු යන්නේ නැති එකකින් පෙරා ගන්න ඕනේ. ඒක නම් අමතක කරන්න එපා. ඒක අනිවාර්යයෙන්ම ලොකු හිල් තියෙන එකකින් පෙරුවොත් එහෙම පොඩි අර කටු කෑලි යනවා. ඒවා අපි දැනුවත් වී යුතුමයි. බොහොම සිහින්ම කපාගත්ත ලුණු ඒ වගේ දේවල් තියෙනවා. සුදු ලුණු හරිම ලේසි අඩු වියදමින් රසවත් කෑමක්. එතන හරිස්චන්ද්‍ර මේ සුදුසහල් නූඩල්ස් එක තියෙන නිසා අපිට ගුණාත්මක භාවය මොකද ගුණ ඒකම තමයි මට උනකොට එච්චර මොකද හාල්නේ පුතා අපි බත්මයි කන්නේ නේද? ඉතින් බත් වෙනුවට අපිට තියෙන සහල් නූඩල්ස්. පුතා මේ ලුණු ටිකක් බැදුනහමයි රස ලුණු ටික වැඩිපුර එකතු කරන් තියෙනවා. ඔව් රස. හැබැයි පුතේ මේ ප්‍රමාණවල් බලන්න. අපි කෑම හැදුවට මදි. කෑමට බඩු දැම්මටත් මදි. ඒකේ ක්‍රම තියෙනවා පුතා අපිට හැමතිස්සෙම. දැන් මම ඊළඟට දාන්නේ මාළු මිස් ගොඩක් දාන්න බෑ. එක කරලක් ඇති. ඒකෙත් ඇට. හැමදේම බොහොම සිහින්ම කපලා තියෙන්නේ. මට පුතා ඉස්සෝ ගැනත් කතා කළ යුතුයි. දැන් ඉස්සෝ කිව්වහම ඉස්සෝ ගොඩක් තම්බන්නේ නැහැ. බැදෙන්නේ නැහැ. ඉස්සෝ ගොඩක් තැම්මන හයියයි. ඒක අපි අන්තිමට තමයි අන්නව තමයි අපේ දරුවෝ දැනුවත් කරන්න ඕනේ අපි. අපි දන්නේ නැතෝ ඉස්සෝ යන්නේ ගියත් ඔය හයියට තම්බනවා. ඔයනේ දේවල් අපේ අතින් වෙනවා නේද පුතා? මම ඒකම බලන්න. මම හැමදාම කරන දෙයක් කියන දෙයක් තමයි මගේ දරුවන්ට මේක. තාම අන්නාසි දැම්මේ නැහැ. මිරිස් ටිකක් දාගන්න. කහ පොඩ්ඩක් දාගන්න. මම මෙතෙන්දී එකතු කරන්නේ මොනවාද? අන්නාසි. අන්නාසි වගේ දෙයක් එකතු කරලා අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒක විශේෂත්වය. විශේෂත්වය කියන්නේ අන්නාසි කියන්නේ පළතුරෙන් රසවත්ම පළතුරක් නේ. අමුතුම ඕන කෙනෙකුට කන්න ආස කරන දැන් අපි සමහර කෙනානේ අනේ මට අන්නාසි අගුණයි. එතකොට මොකද කරන්නේ? කුකින් ඇපල් කියලා කියනනේ අපේ වෙළඳපොලේ කොළ පාට ඇපල්. ඒක අන්නාසි අකමැති ඒගොල්ලෝ. අර ඇපල් ගෙනහලා වැඩි වෙලා බදින්න එපා. ඇපල් කියන පිටහට තැම්බෙන දෙයක් ඇපල් ටිකක් දාගන්න. අන්නාසි රසය තමයි ඉස්සන්ට හුඟක් හොඳ රසයක්. ඉස්සන් කුකුල් මස් ඒකට හුඟක් හොඳ රසයක්. අද හරිස්චන්ද්‍ර සුදුසහල් නූඩල්ස් සමග බොහොම විශේෂිත ආහාරයක් ගැන තමයි අපි කතා කරමින් ඉන්නේ. ඔබේ උත්සව අවස්ථාවන්ට එකතු කරගන්න පුළුවන් තරමක් විශේෂ වෙන ආහාරයක්. අපි මේ ගැන තවත් කතා කරමු. ඊට කලින් සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයකට පස්සේ ඔබ නැවතත් හරිස්චන්ද්‍ර අසමැදුරත් එක්ක සම්බන්ධ වෙන්නේ. අද නන්දිනී මහත්මිය බොහොම විශේෂ දෙයක් ගැන තමයි කතා කරන්නේ. හැමදාමත් හරිස්චන්ද්‍ර නූඩල්ස් ගැන කතා බහ කරනකොට මේ නූඩල්ස් එකිනෙකට වෙනස් විදිහට වෙනස් රසයන්කින් හදාගන්නේ කොහොමද කියලා අපි ඔබව දැනුවත් කරනවා. ඒ අතර අද ටිකක් විශේෂ දෙයක් ගැන කතා කරන්නේ. මේ දැනුවත් වීමත් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ අතර මතක් කරන්න ඕනේ අපි මාසික සංගරාව ගැන රසවිමන මාසික සංගරාවේ නන්දිනී මහත්මිය සකස් කරන මේ අපේ රසමැදුරෙන් ඔබට දැනුවත් ලබා ගන්නට හැකියාව තියෙන ආහාර කල්තියා දැනුවත් වෙන්න පුළුවන්. මොකද ඇයගේ උපදෙස් අනුවම මාසික සංගරාව තුළ නැත්නම් රසවිමන සංගරාව තුළ මේ ආහාරවල නිවැරදි ප්‍රමාණයන් සහ නිවැරදි ආහාර වට්ටෝරුව ඇතුළත් වෙනවා. එයත් අතේ තියාගෙන ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙමනම් නන්දිනී මහත්මියට ඊළඟ පියවරට යන්න අවසර දෙනවා. දැන් මම මෙතෙන්දී
තව ටිකක් බැදනත් කමක් නැහැ. දැන් තමයි අපේ ඉස්සෝ ටික. මේ ඉස්සරිය අපි කලින් සෝදලා පුංචි කෑලිවට කපලා තියෙනවා. මේවා ඉතින් පුතේ කල්ලත කපලා දැන් අපි ෆ්‍රිජ් එකේ එන මුකුත් එකතු කරලා නැහැ නේද? නෑ පුතා. හොඳ දෙයක්. විනාඩි චුට්ටක්. ආහා. හරිස්චන්ද්‍ර විනාඩි ටිකක්. හරිස්චන්ද්‍ර විනාඩි පමණයි ඉස්සන් එකතු කරලා තියෙන්නේ. දෙහිටියකුත් දාන්න. රසයි. හොඳ සුවඳක් තියෙනවා. පුතා මම ලුණු ගැන කල්පනාකාරී වෙන්න ඕන. මොකද හේතුව මම ඉස්ස සම්බනකොටත් ලුණු ටිකක් දාලා තියෙන්නේ. ඒකෙන්ද ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. පුතා මම ඉස්ස දාන්න ඉස්සෙල්ලා තව මේ වතුර ටික දාන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා මම දානවා පුතා මේකට සීනි ටිකක්. මොකද සීනි කලින් දාගන්න. සීනි. ඔව්. නේද ස්වීට් ඇන්ඩ් සවර් ගතියද ගන්න. ඔව් ඒකයි. සම්මිරිසුත් ටිකක් කෑලි ගතියෙන් තියෙන්නේ. කෑලි. ගොඩාක් දාන්න එපා. මේ සැන්දක ප්‍රමාණයක්. සොයා සෝස් එකක් ලුණු රස තියෙනවා. කල්පනාකාරී වෙන්න ඕන අපි. දැන් අපේ ඉසෝ වතුර තිබුණා කියලා ගොඩක් එහෙම දාන්න එපා. බලන්න ඉස්සෝ ටික බැදිලා නැහැ නේද? අමුතුම දැන් මම ලිප නිවනවා. මොකද මේ වගේ ග්‍රේවි ටිකක් තියෙන්න ඕන ඉස්සන් මේ නූඩ්ල්ස් වලට පැටලෙන්න. ඒ තෙතමනියත් එක තමයි ලිප නිවන්නේ. මං හැමදාම කියන දෙයක් තමයි මගේ දරුවනේ මේක ලිප නිව්වේ කමෙන් අපි මොකද කරන්නේ? ඊට හට්ටිය අයින් කරනවා. කවදක් කරන්න එපා. මෙච්චර රහට හදපතේ අර හට්ටියෙන් අයින් කරපු ගමන් ඒකේ රසය යනවා. මේ රසය දෙන්න මේ වාජ්‍යනේ ඇතුළම රසය දෙන්න. පිනිමීමේ ශක්තියත් අඩු වෙනවා. මෙන්න මේව තමයි අපේ දරුවෝ අපි දැනුවත් කළ යුතු දේවල් මාධ්‍ය තුලින්. එහෙනම් මේක දැන් අපි හැදුවා. ඊළඟට බලමු අපි කොහොමද අපේ හරිශ්චන්ද්‍ර සුදු කැකුළු නූල්ස් වර්ග පාට දෙකකින් තියෙනවා. සාමාන්‍ය නූල්ස් ටිකක් එකතු කරලා තියෙනවා. පපඩම් තියෙනවා. මේ ඔක්කොම එකතු කරලා අපේ දරුවන්ට කැම මේසෙ අවුරුදු කොහොමද රස. හොඳයි අපි දැන් ඔන්න හරිස්චන්ද්‍ර සුදු කැකුළු සහල් වලින් හදාගත්ත නූඩ්ල්ස් ටිකේ මේ වර්ණකත් එක්ක හදාගත්ත අර කරේ එක කොහොමද මික්ස් කරන්න කියලා තමයි බලන්නේ. හැබැයි දැන් ඔර හරිස්චන්ද්‍ර පපඩනුත් තියෙනවා. මේ ටිකක් වෙනස් විදිහේ දේවල් ටිකක් එකතු කරන්න සූදානම්ෙන් ඉන්නේ. අපිට කියන නන්දිනි මහත්මිය දැන් මොකද්ද වෙන්නේ? දැන් පුතේ දැන් ඒක කලවම් කන්න ඉස්සෙල්ලා වැඩක් තියෙනවා කරන්න. අපි ස්ටීමර් එක ලිපේ තියලා තියෙනවා. මේකම ස්ටීම් කරනවා. ඊට පස්සේ අපි ඒක හදන ගමන් කතා කරමු. එතකොට තමයි මම හිතන්නේ මම කරන දේ පැහැදිලිව පේන්නේ. බලන්න. කලින් පුතා මට මේක පොඩ්ඩක් අල්ල ගන්න ඕනේ. අපි කලින් සකස් කරපු කරේ එක ඉස්සෝ වතුරත් එකතු කරපු ඉඳ හොඳ සුවඳක් තියෙනවා. සුවඳ රසය දෙකම තියෙනවා. එතන අපි තැඹිලි පාට වර්ණ එකතු කරපු හරිස්චන්ද්‍ර සුදු සහල් නූඩල්ස් එකතු කරා අර මිශ්‍රණයට. තෙතමනයක් තියෙන්න එකතු කරගන්න කිව්වා. තෙතමනි විතර නෙමෙයි පුතා රසය. දැන් අපි නැවත මේ භාජනය එකතු කරනවා නේද? දෙති වෙන වාචනයක් ගන්න පුළුවන් නම් හුඟක් හොඳ අර වර්ණ දෙකක් නේ අපි දැන් මේ කරන්න යන්නේ. ස්ටීමර් එකත් රත් වෙන්න තියලා තියෙන්න ඕන. ඔව් අනිවාර්යයෙන්ම ඒක රත් වෙන්නම ඕන ඉස්සෙල්ලා. දැන් ඔන්න කොළ පැහැති වර්ණය. කොළ පාට වර්ණය. හරිස්චන්ද්‍ර සුදු කැකුළු නූඩල්ස් බොහොම ලස්සනට තඹ ගන්න පුළුවන් නේද? මේ රයිස් මේ බාන කොච්චර කියන්නේ බෙරි වෙන්නේත් නෑ පෝෂණය. සාමාන්‍ය මේක පැකට්ටුවකින් කී දෙනෙක්ට වගේ සෑහෙන ප්‍රමාණයක් පුතා මාව අමාරු දන්නේද හදන්නේ? එක එකනාගේ බඩේ ප්‍රමාණය වෙනස්. කියන්නේ දැන් පුතාලා ටිකක් වැඩිපුර කනවයි කියන වචනයක් තියෙනවනේ නේද? පුතු වැඩිපුර කනවයි කියනවනේ. එතකොට එහෙම වුණොත් ටිකක් වැඩිපුර හදන්න වෙනවා. ඉතින් මේ වගේ දේවල් වැඩිපුර හදන්නත් වෙනවා අපිට. ග්‍රෑම් 200ක ප්‍රමාණයක් මේ පැකට්ටුවක අන්තර්ගත වෙනවා. හරි ලස්සනට සුරක්ෂිතව තමයි මේ ඇසුරුම පවා නිර්මාණය කරලා තියෙන්නේ. ඔව් බලන්න එතනත් හරි වටිනකමක් තියෙනවා අපිට නේද? නූඩ්ල්ස් දෙක හැදුවා.
දැන් මේ වගේ තමන්ගේ ගෙදර තියෙන මේ වගේ පොඩි රවුම් හරි තමන්ට කැමති විදිහේ ට්‍රේ එකක් ගන්න භාජන මේක අරගෙන non stick එකක් වෙන්න පුළුවන්. බටර් ටිකක් ගාලා බටර් ටිකක් ගන්නම ඕන. ඒක අමතක නම් කරන්න එපා. හොඳට තද කරන්න ඕන. ඒකත් අමතක කරන්න එපා. සකස් කරගත්ත මිශ්‍රණය ඔන්න ඒ භාජනයේ අඩියට එකතු කරා. හොඳට තද කරගන්න. හොඳට තද කරන්න. මේක බේක් කරන්න පුළුවන් ඕනනම් එනකොට දැන් අපි හැම කෙනාම බලන්න ඕනේ අපි හැම කෙනාටම කරගන්න පුළුවන් දේ. මැදට ඕන තව ග්‍රේවි ටිකක් දාගන්න පුළුවන් වෙනම තට්ටුවක් අස්සේ මේ ඉස්සෝ ටිකක් අපි හදාගත්ත මේ. ඔව්. මේක කන්න කිසි දෙයක් අවශ්‍ය නැහැ නේ අපිට. ඔව්. දැන් අපේ ස්ටීමර් එක රත් වෙනවා. අපි දැන් මේක ස්ටීමර් එකට දාන්න යන්නේ. පුළුවන් නම් ෆොයිල් එකකින් වැහුවත් කමක් නැහැ. ෆොයිල් කොලයකින් වහනවා නම් හුඟක් හොඳයි. දැන් මේක මිනිත්තු 8ක් 10ක් වෙලා ස්ටීම් කරගන්න. ඒ අතරේ අපිට මම කියන්නේ ඉතින් සරස ගන්න ඕනේ කියලා ඔයගොල්ලෝ පේනවා ඇති. විශේෂ අවස්ථාවකට ඉතින් අවුරුදු උත්සව කාලේ සාමාන්‍ය උත්සවයකට කැම්මේසෙට මේ තින්නේ තම් ඉස්සෝ. මේ ඉස්සෝ ගැනත් මේක මම කතා කරන්නම්. දැන් මේ ඉස්සෝ ටික හොඳට හොදලා වෙලා හරිචන්ද විනාගිරි ටිකක් ගම්ස් කෑලි ලුණු චුට්ටක් දාලා ඒ වතුරෙන්ම ඉස්ස මම හැමතිස්සෙම කියන්නේ තමයි ඉස්ස තම්බන්න එපා. ඉස්සගේ රසෙත් යනවා ඉස්ස හයිය. ඒ වතුරෙන්ම තැම්බෙනලා තෙල් හරි බටර් වට වැඩි හොඳයි තෙල් පොඩ්ඩක් පාවිච්චි කරන්න. මොකද බටර් වලින් නිවුනට පස්සේ අර නිවීමේ නිවුනට පස්සේ අර බටර් වල ගතිය නැති වෙන තෙල් වලින් රත් කරන්න. ඒකට අර දිලිහෙනවා. ඔයගොල්ලෝ පේනවා ඇති. බටර් දැම්මම මේ දිලිහිමේ ශක්තිය නැහැ. නිවුනට පස්සේ බටර් මිදෙන උරා ගන්න නිවීමේ ශක්තිය තියෙනවා. ඒ ඉස්සෝ ටික තමයි. ඉතින් දැන් ඔයගොල්ලෝ බලන්න ඉතින් අපි තැම්බුවොත් නම් මේ ඉස්සන්ගේ නම් මේ ලස්සන නැහැයි කියලා හිතයි. කහපාට කලරින් පොඩ්ඩක් දැම්මා. දාලා මෙහෙම රස කරන්න. එතකොට අර ඉස්සගේ ලස්සන වර්ණයක් තියෙනවා. තව චූට්ට ඕන නම් රතු පාට කලින් බින්දුවකුත් දාලා කලවම් කරන්න. එතකොට ලස්සන වර්ණයක් ඉස්සංග දීලා තියෙනවා. හරිස්චන්ද්‍ර පපඩම් තියෙනවා. ඔයගලන්ට පේන්නේ නැති බැදලා තියෙන විදිය. පාස්ලි අන්නාසි. මේ ටිකෙන් තමයි අපි අද නූඩ්ල්ස් එක සරසලා ගන්න. ඉස්සගේ අපි ඔළුව ඉවත් කරලත් නැහැ. ඇතුළ හොඳට මෙහෙම ගලවලා ඇතුලේ අපවිත්‍ර ද්‍රව්‍යයන් තියෙනවා ඉස්සගේ හොඳට මිරිකලා හොදලා ඒ විතර නෙමෙයි පුතා ඉස්සගේ විශේෂ දෙයක් කිය යුතුමයි. මෙතන තියෙනවා පුතා ඉස්සගේ විස කටුවක්. ඒ විස කටුවක් කඩලා අයින් කරන්න. ඒ විස කටුව අනිවාර්යයෙන්ම කඩලා අයින් කරන්න. ඒ විදිහට තම්බ ගන්න වැදගත් නෝට. දැන් මම හිතනවා අපේ නූඩ්ල්ස් ටික ස්ටීම් වෙලා ඇති කියලා. අපි දැන් එහෙනම් ලිපනියමු. ලිපනියනවා ඔබ බලන්න. දැන් අපි මේක එළියට අරගෙන පිඟානට නොපිටට හරවන්නයි ලෑස්ති වෙන්නේ. හරවමු. මොම ප්‍රවේශයෙන් කරන්න ඕන දෙයක්. ඒක ප්‍රශ්නෙන් එහෙම හරි කල්පනාවෙන් කරන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති අපි හදාගත්ත හරිස්චන්ද්‍ර නූඩ්ල්ස්, හරිස්චන්ද්‍ර විනාකිරි, හරිස්චන්ද්‍ර පපඩම් ඒ ඔක්කොමත් එකතු කරලා අවුරුදු මේසෙට රසවත් නූඩ්ල්ස් එකක්. හරිස්චන්ද්‍ර සුදු කැකුළු නූඩ්ල්ස් කියන විතරක් අමතක කරගන්න එපා. මොකද ඒක ඇත්තටම රසවත් 아무තු පෝෂණීය යුතු මේ නිෂ්පාදනයක් කියන එකක් කියනවා. ආරම්භයේදී සඳහන් කරා වගේ නන්දිනී මහත්මිය කියලා කියන්නේ හැමදාමත් අලුත් දැනුමෙන් අපිව දැනුවත් කරන අපිව පෝෂණය
කෙනෙක් අපි ඇයට ස්තුතිවන්ත වෙමින් සමුදෙන අතරේ මතක් කරන්න කැමතියි ඔබට මේ වගේ දෙයක් ආහාරයට එකතු කරගන්න. විශේෂයෙන්ම මේ උත්සව කාලේ ඔබේ නිවසට හිතවතුන් බොහෝ විට එනවා. ඒ නිසා ඔවුන්ට මේ වගේ දෙයකින් සංග්‍රහ කරන්න හැකියාවක් ලැබුණොත් මේ අවුරුදු කාලේ ඔබටත් ඒ සතුට භුක්ති විඳීමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඒ දේවල් සකස් කරලා ඔබේ අත්දැකීම අපිට ලියලා එවන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. පහුගිය සති වලින් අපිට ලැබුණු නිර්මාණ කිහිපයක් අපි තෝරගත්තා. අසන අත්බෑගයක් අපිට මේ විදිහට නිර්මාණය කළා ඉවරයි. අපි බලමු කවුද කියලා. ශාන්ති තමයි අපිට මේ නිර්මාණය යොමු කරන්නේ රත්නපුරේ ඉඳලා. ශාන්ති දීර්ඝ වශයෙන් හරිස්චන්ද්‍ර අස්සමැදුර ගැන අපිට අදහස් සඳහන් කරලා ඉවර තියෙනවා. ගොඩක් ස්තුතියි ශාන්ති ඔබට. ඒ වගේම තවත් අත්බෑගයක් ලැබෙනවා. මෙන්න මේ විදිහට සකස් කරලා හරිස්චන්ද්‍ර අස්සමැදුරට සුබ පැතුම් සමග දේශානි භාග්‍ය වික්‍රමසිංහ මැණික් හින්නේ ඉඳලා තමයි අපිට ඒ ලස්සන නිර්මාණෙත් යොමු කරලා තියෙන්නේ. ඔබට මතක් කරන්න කැමතියි අපි අද දවසේදීත් ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නෙට නිවැරදිව නිර්මාණාත්මකව පිළිතුරු ලබා දීලා ඔබට පුළුවන් හරිස්චන්ද්‍ර කර්මාන්ත ආයතනයේ වටිනා තෑගි පාසල දෙකක් දිනා ගන්න. අපි අද අහන්නේ මේ විශේෂ නූඩල්ස් ආහාරය සකස් කරන්න අපි හරිස්චන්ද්‍ර නවතම නිෂ්පාදනයක් භාවිත කරා. ඊට අමතරව තවත් නිෂ්පාදන කිහිපයක් භාවිත කරා. මේ නිෂ්පාදන අතරින් ඔබ වඩාත් ප්‍රිය කරන නිෂ්පාදනය අපිට ලියලා එවන්න. සීම සහිත හරිස්චන්ද්‍ර කර්මාන්ත ආයතනයේ නම්බර 54 කිතුල්වත්ත පාර කොළඹ 8 කියන අපේ ලිපිනයට මෑතකදී මිලදී ගත්ත හරිස්චන්ද්‍ර නිෂ්පාදන දවටන දෙකකුත් ඔබ එකතු කළොත් ඔබට තෑගි දිනා ගන්න තියෙන අවස්ථාව තවදුරටත් වැඩි කරගන්න පුළුවන්. එහෙමනම් මේ දේවල් මතක් කරමින් සමුගන්න සූදානම් වෙන්නේ අද මේ වගේ දෙයක් ගැන අපි කතා බහ කරා. අපි එළමෙන සතියේදීත් තවත් විශේෂිතම දෙයක් ගැන අලුවා ගැන ඔබට කියන්න සූදානම්. ඒ නිසා මේ මතකයත් රඳවාගෙන තමයි අපි අද දවසේදී සමුගන්න සූදානම් වෙන්නේ. ඔබට හරිස්චන්ද්‍ර අස්මැදුරත් එක්ක එකතු වෙන්නට කියන ආරාධනාවත් සමග එහෙමනම් මෙලෙවන සතියේදීත් මුණ ගැහෙමු. ඔබට අද දවස වෙනුවෙන් සුබ පැතුම්.